Welcome to my channel. ආයිබෝන් සුබ දවසක් ආදරණීය ඔයාට. කොහොමද ඉතින්? හොඳින් ඉන්න ඇති කියලා මං විශ්වාස කරනවා. නුවර ඉන්න අපිට නම් මේ ටිකේම උදේ දවල් රැ කියලා වෙනසක් නෑ, හොඳටම වහිනවා. අද ඔක්තෝබර් 26 වෙනිදා. වෙලාව උදේ 6:00මාරයි. ඉතින් දැන් තමයි ටික ටික වැස්ස පටන් ගන්න යන්නේ. බලන්නකෝ ඉතින් වැඩට යන අයට වගේම ගෙවල් වල ඉන්න අයට ගෙදර වැඩක් කරගන්න අමාරුයි වැස්ස නිසා. මල් වලට වැහි බින්දු වැටිලා තියෙද්දි මාරම ලස්සනයි. ආස හිතෙනවා. වෙලාවකට වැස්ස අවුව කරදරයක් වුණත් ඒ දේවල් නිසා තමයි මේ විශ්වයේ හැම දෙයක්ම ලස්සන වෙලා තියෙන්නේ. සබාදහම කියන්නේ හරි සුන්දර ආගමක්. අපි අදහන ආගම් වලට අපි කරු කරනවා අදහනවනේ. ඒ වගේ තමා මගෙත් සබාදහමත් එක්ක තියෙන බැඳීම. මං දන්නවා ඔයාලත් එහෙමයි කියලා. උදේ වරුවට අහස අඳුර වෙලා තිබුණත් දවල් වෙද්දි එළිය වැටිලා මුළු පරිසරයම ලස්සන වෙනවා. වැස්ස නිසා බලන්නකො මගේ ඇන්තවරියම් පාත්තියට වෙලා තියෙන දේ. ඒ තරම් වැස්ස සැරයි. බලන්න දුකයි ඉතින්. ආයෙම පස් පුරවලා පැල ටික හදන්න ඕන. උදේට සීතල යන්නත් එක්ක රස්නින් තේ එකක් බොන ගමන් කන්න මං හදාගත්ත හාල් පිටියක් කර ටිකක්. වෙනසකටත් එක්ක මං ඒකට රටකජු ටිකකුත් එකතු කරා. හරිම රසයි ඉතින්. වැස්ස කාලෙට ගැලපෙන්න ඉතින් අක්කලා වටේ පොල් රොටි සහ සැරට කන්න පුළුවන් කෑමනේ. වැස්ස වැඩි දවසට අපේ පැත්තේ තියෙන ඔයවල් ඇලවල් උතුරලා යනවා. බලන්නකෝ වතුර පාරේ සැර. මේ වගේ වෙලාවට මං ආසම පොතක් කියවන්න. ඕනම පොතක් කියවන්න මං හරි ආසයි. ඉස්සර නම් මේ වගේ වෙලාවට මං නවකතා ලියනවා. කලින් නම් චැනල් එකකුත් කළා. ඉතින් කාලෙත් එක්ක ආපු අප්‍රසන්න හේතුවක් නිසා මට ඒක අතාරින්න වුණා. එහෙම තමයි ජීවිතේ. දුෂ්කර කාලවල ජීවිතේට එනවා. හැමදාමත් සතුට ලැබෙන්නේ නෑනේ. මං හිතන් ඉන්නේ ආයෙම කතා ලියන්න. එතකොට ඔයාලටත් බලාගන්න පුළුවන්. මේ සීතලත් එක්ක කම්මැලිකමක් එනවනේ. ඒ මං ආසම තනි වෙන්න. එතකොට තමයි මට නිර්මාණශීලී දේවල් මනසට ගලාගෙන එන්නේ. මං ඉතින් කතා ලියනවා වගේම අනිත් අය ලියන කතාත් කියවන්න ගොඩක් ආස කෙනෙක්. ලෝක ඇති හොඳම ඇබ්බැහිවීම නම් කියවීමයි. එක ලස්සන පොතකට පුළුවන් පොත් 20ක බිහි කරන්න. මේ කතාව ඇත්ත කියලා පොත් කියවන්න ආසයි නම් දන්නවා.
පොත කියවලා ඉවරට කම්මැලිකම යන්නත් එක්ක මං හවස තේ බොන්න පිට්ස දෙකක් හදාගත්තා. හදන එක නම් වීඩියෝ කළේ නෑ. මං කලින් වීඩියෝ වල ලේසියෙන්ම පිට්ස හදාගන්න විදිහ කියලා දුන්නනේ. ඉතින් ඒක බලපු නැති යාළුවන්ට පුළුවන් channel එකට ගිහින් බලන්න. මුලින් හදපු පිට්ස එකට වඩා දෙවෙනි පාර හදපු එක තමයි ගොඩක්ම රස. තේ බොන්න හැදුවට මොකද මං රෑට කෑවෙත් නෑ බඩ පිරුණු නිසා. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මාත් එක්ක එකතු වෙලා නැති යාළුවෙක් නම් channel එක subscribe කරලා මාත් එක්ක ටිකටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ආයෙම දවසක එනකම් මගේ යාළුවා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි. Thank you for watching this video. If you enjoyed this, please hit the like button and bell notification icon.